පාරම්පරික ගොවිතැන කියලා කියන්නේ එක විදිහකට ගොවිතැනක් විතරක්ම නෙමෙයි. සතා සිව්පාව ගහකොළත් එක්ක තියෙන අපූරු බැඳීමක් වගේම ගනුදෙනුවක්. ඉතින් අස්වැන්න නෙලන කාලෙට ගොවියෙකුට තියෙන අප්‍රමාණ සන්තෝෂයක්. හැබැයි ඒ සන්තෝෂය ඔහු තනිවම බෙදාගන්නේ නැහැ. අපි අහලා තියෙන කුරුළු පාළුව ගැන. ඔව්, කුඹුරේ ඉතිරෙන අස්වැන්න කොටසක් සතුන්ට වෙන් කරනවා. ඒ විතරක් නෙමෙයි, කුඹුරේ වැටෙන වී කරල් ටික එකතු කරලා ගෙදර ගෙනල්ලා ගෙදර යටලී එක පරාලයක හෝ ගහක එල්ලලා තියෙනවා ගෙවත් ඉන්න පුංචි සතුන්ට කෑමට ගන්න. අපේ තාත්තත් ඉස්සර ඒ වගේ දේවල් කරා. ඉතින් ඒ නිසාම අවුරුදු 6ක් තිස්සේ අපේ ගෙදරත් ගේ කුළු ජෝඩුව පදිංචි වෙලා ඉන්නවා. මේ එයාලගේ 6 වෙනි දරු පරම්පරාව. ඉතින් අපි හිතුවා තාත්තා ඉන්න කාලේ එල්ලපු වී කරල් ටික මාරු කරන්න. මේ ඉතින් එයාලට අලුතෙන් අපි කෑම සූදානම් කරා.